ඒගොල්ලෝ නම් ගොඩක් දේවල් දුන්නා. අපි මේක දෙට්ටත් යමු. බලමුකෝ. ගිහිල්ලම් බලමු. බලමුකෝ මෙහෙන් හම්බෙන්නේ මොනවද කියලා. ඔය රස කැවිලි එකතු කරන්න ඇවිල්ලා. මං ආශම නැති වැඩේ තමයි මේ මං ආශම නැති රස කැවිලි තමයි ඒගොල්ලන්ට දෙන්න වෙන්නේ. මොකද මං ආශ රස කැවිලි දෙන්න වෙන්නේ නැහැ නේ. ඉතින් කොහොමද? අපිට කැවිලි දෙන්න. ඔන්න එහෙනම් ඔන්න මේමය. ඔයා දෙකයි ඔයා දෙකයි ඔයා දෙකයි. ඊළඟට මේ මට ඔයාගෙන් එකයි ඔයාගෙන් එකයි ඔයාගෙනුත් එකක්. හරිනේ දැන් එතකොට ඔය පැන් රස කැම ටික ඔයා තනියම මේව කන්න එපා ගාෆිල්. එකතු කරන්නේ නැයටත් දෙන්න ඕන. මේක හිස් කරලානේ. තනියම සේරම ටික කෑවද? ඒක නෙන්න කවුරු කාලද දන්නේ. හරි මං ගිහින් තව අරන් එන්න. මේ පොඩ්ඩකින්ද රෑ කෑම ගෙනල්ලා ඕන එකක් කරගන්න. ඔව් කැවිලි එකතු කරන්න ඇවිල්ලා. ගාෆිල් ගිහින් දොර අරින්න. කැවිලි දෙන්න. අනේ සෝරි සේරම අරන් ගිහිල්ලා ඕගොල්ලෝ ලබන අවුරුද්දේ නේ. ගාෆිල් එහෙම කරන්න එපා. දොර ඇරලා අපට අවශ්‍ය නැති දෙයක් හරි යාලට දෙන්න. මෙන්න මෙයාව අපිට වැඩක් නෑ ගන්න. ගාෆිල් එයාලට ඔඩිව දීලා හරියන්නේ නෑනේ. දැන් දෙන්න ඉතුරු වෙලා තියෙනවා කාපු නැති ගිය අවුරුද්ද ගෙනාවු මේ ටොෆි ටික විතරයි. ඔයාලා මේ එකකටවත් අත තියන්න එපා. හරි ඔයා ඒ ගැන හිතන්න ඕනේ නෑ. මමත් කන්න නැති දේවල් මේ ලෝකේ තියෙනවනේ. ඔය ටොපිත් මෙලෝ රහක් නැති ටොපියනේ. නිකන් කෑම හම්බෙන දවසක් කියන්නේ කොච්චර ෂෝක්ද නේද? හොඳ ඇඳුමක් ඕනනේ මේකට. මේ ඕදි හොඳ ඇඳුමක් නැද්දානේ අදින්ද? මේ පූස්ටඩියගේ ඇඳුමක් නම් මට පහරිද? ඇඳුමේ භයානක පාට වැඩි වෙන්න කෑම ලැබෙනවා වැඩි. මොකද්ද කරන්නේ මේකට? හරි බලමු. සජීවීව මම ඔබව අමතන්නේ ජාතික සත්ව උද්‍යානයේ සිටයි. මෙහි සිටින භයානකම සතා දැක බලා ගැනීමට නරඹන නම් පොරකකා සිටී. ඒ තමයි කැට්සිලා. වඳ වී ගිය සේබර් කොටි වංශයෙන් පැවතෙන දුර්ලභ බලල් කුලයේ සතෙක්. හැම කෙනෙක්ම මෙයාට බය වෙලයි සිටින්නේ. මේ වගේ ගියොත් මට ඇත්ති තරම් කැවිලි කන්න පුළුවන් වෙයි. ජෝන්ගේ තීන්ත ගත්ත කියලා එයා තරහ වෙන්නේ එකක් නෑ. දැනගත්තත් ඉතින් ඒක දැනගන්න විදියක් නෑනේ. ජෝන් අර ඉදිකටට නූල දැමීමෙන් දිනපු ඡයක් නේද අතන තියෙන්නේ. ජත පොඩ්ඩක් ගැලෙව්වට කමක් නෑ නේද? නිකන් විහිළුවට වගේ ගැට්ටි ඒක හරියන්නේ මම නිකන් සත්තු වච්ච කොටියෙක් වගේනේ. මීට වඩා භයානක ලුක් එකක් ගන්න විදියක් නැද්ද? පොඩ්ඩක් ඉන්න බලන්න. අනේ කනකාටි පොසෝ ඔයාගේ පීසාකට දාන්න අපි ළඟ පෙපරෝනි නෑ. ඕනම නම් ඔයාට හොඳ මාළු මිරිස් ටිකක් දාලා දෙන්න පුළුවන්. හරියන්නේ ඒක ඊට වඩා සෞත්වි. අපෝ ඒක වැඩන්නේ. එන්න ගාෆිල් අපි දැන් ව්‍යායාම කරමු. මාසයක් යනකම් ඔයාට සැහැල්ලු ආහාර විතරයි ගන්න පුළුවන්. බාර ආහාර ගන්න බෑ. ඒක හරියන්නේ ඒකට එච්චර තරහ යන්නේ මට ඕනේ මීට වඩා භයානක වෙන්නේ. හලෝ කැපිල් මං ඔයාගේ යාළුවා. මං ඇවිල්ලා ඔයාගේ ඇඳේ බුද්ධිය ගන්නවා. ඕගොල්ලන් ගෙදර පදිංචි වෙනවා. එතකොට හොඳයි නේද? හොඳයි. දැන් අපි යමු. අනේ දැන් ප්‍රවෘත්ති යන වෙලාව. අපි යන්න කලින් තව එක සැරයක් කැට්සිලාව බලලම යමු. මේ සතා ළඟට වැඩිය ලං වෙන්න බෑ. ඇත්තටම මේ සතා දරුණු කොහොම මේ කැට්සිලා? එයා පැනලා ගිහින්. අයියෝ. අපෝ. කැට්සිලා මේ පැනලා ගිහිල්ලා. ඉක්මනට දොරවල් ටික වහලා දාමු. සත්වත් මේ ළඟමයි තියෙන්නේ. ලක්ෂගණන් වස්තු ලැබේ ඉස්සර පින පෑදිනා සාරයි අයියෝ හරි නෝනේ අර දරුන් සතා පැනලා ගිහිල්ලා කැවිලි එකතු කරන්න ආපු ළමයි ගෙට ගන්න ඕන මේ ඕගොල්ලන් දැන් ගියේ ප්‍රවෘත්ති බලමුද නරකම නෑ නේද වැඩි හැබැයි රටකඩු ටොපි නෑනේ ඔව් පූසිලා තමයි එයා දැන් ඉන්නේ අපේ පාරේ ඇත්තමයි එයාව අල්ලගන්න කවහරේ වන්න අයියෝ කැට්සිලා ඒ ගෙදරත් නරකම නෑ හැබැයි මම කැමති මේවා නෑනේ. මට මොකද අඳුරන්න බැරි. ඒ කැට්සිලාම තමයි. දැන් එයා ඉන්නේ අපේ ගෙවල් පාරේ. මොකද අනේ මේ මිනිස්සුන්ට වෙලා තියෙන බොහොම අමාරුවෙන් එකම જાතිය කන්නේ ඈ
ඒ පූසිලා තමයි මට හොඳටම විශ්වාසයි. මං ටීවී බල හිටියේ එයා සත්තුවත්ෙන් පැනලා ගිය වෙලාවෙ ඉඳලා. ගෙවල් 23කට ගියා. ගෙවල් 23න්ම කැම වීම ලැබුණා. ඒ වුණාට මම කැමතිම જાතිය ලැබුණේ නෑ. මොකද මන් දන්නේ මිනිස්සුත් වෙලා කි. සමහර විට ඊළඟ ගෙවල් 23ට ගියාම ඒවෙන් හම්බුයි. අපෝයි අයියෝ වෙලකනියෝ එල්ලන්න කොහොමද දිනවා? යා අටකල ඉවරයි. අන්නයා පැන ගන්නයි හදන්නේ. මොකද අනේ මේ මිනිසුන්ට වෙලා කියන්නේ මගේ පච්චි මෙලවන්නේ විසුදු වුණා. ඉන්නෝනේ හංගින්නෝනේ. මොකද අලුත්ත්වය? එයා ඔය හරි. ඒ හරිනම් පේන්නේ නෑ වගේ. එයා වල්ලාගත්තු හැටි සයිබීරියාවේ සත්තු වත්තට යවන්න තමයි ලෑස්ති කරේ. සයිබීරියාවට? ඒ රටකඩු තොපි තියෙනවද දන්නේ නේද? ඉක්මනට ගෙදර දුවන්න ඕන. ඒ දුවගත්තොත් නේ කොහමද බේරෙන්න පුළුවන්. අපෝයි. මොන කරද්දිද මම මෙයාගේ දාගත්තේ. ඈ ගෙදර තමයි තියෙන හොඳම තැන. අයන්තන් ආවා. කොහොමද දොර අරින්නකෝ. මොකක්ද නේද මන් දන්නේ. දැන් අපිට ලැබුණු තොරතුරු අනුව කැට්සිලා නගරයේ බටහිර ප්‍රදේශයේ ගැවසෙන බවයි ආරංචි වන්නේ. එයා හරිම භයානක කෙනෙක්. ඒ නිසා සියලුම දෙනා අවධානයෙන් සිටිය යුතුයි. ඒ කතාව හරි. ඉන්නේ කැට්සිලා. හලෝ පොලිසියද? මං ජෝන් කතා කරන්නේ කැට්සිලා අපේ දොරකඩ ගාව ඉන්නවා. මම ලයිසන් පූෂක් මේ ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ වැරදිලා කැච්චිලාම නෙමෙයි මම කැච්චිලා උඩට හැංගිලා අයියෝ කැච්චිලා හැංගිලා මම ලයිසන් පූෂක් මාව අරන් යනවා අයියෝ දැන් අපි මේව අරගෙන සත්තු වත්තට යමු. මේ මාව අරන් යන්න මම නිකන් පූෂක් මේ ඔයගොල්ලන්ට වැරදිලා තියෙන්නේ මේ බලන්න අර බලන්න අර අන්‍ය කැච්චිලා අයියෝ ජෝන් ළඟට ගියා බේර ගන්න ජෝන්ව අනේ මාව අරන් යන්න එපා යන්තම් බේරුණා. කොහොමද වැරදිලාවත් කැට්සිලා අපේ ගේ ඇතුළට රිංග ගත්තා නා. මාව එළියට ගන්න මගේ නීතිඥයට මම කතා කරන්න ඉස්සෙල්ලා මාව කරුණාකරලා එළියට ගන්න හරිද? අර කැච්චිලා කියන වසවර්ති අපේ ගෙදර ඉංගුවා දැන් මගේ සේරම ලසන්න ටික කයි ඔය අද තේරෙන්නේ දතුක ගා ඉන්නේ මේ අහනවා මං කියන එක. කොහොමද මෙතනින් පැන ගන්න ඕනේ? උදේට නැග්ගනම් හරි මේ කම්බි දිදි. මට පුළුවන්. තව ටිකයි. අනේ ලිස්සන ගස්සක් නැගලා නෑනේ. යකඩියා වගේ කම්බි කූරු ඈඩ් කරගෙන යන්න ඕනේ. අයියෝ මට බෑනේ යකඩියා වගේ කම්බි නවන්න පුළුවන්. අර ජෝන් එක ජිම් එකට ගිහලා බොඩි බිල්ඩින් පාරක් දැම්ම නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ දැන් තමයි. අයියෝ. හොඳයි දැසක්කාවා. මම ඉතින් පූසෙක්නේ. මේ මල්ලේ මහත්තයෝ මලන්නේ මම නිකන් පූසෙක් කරේ ඕගොල්ලෝ. කූඩුවක දාගෙන පිස්සෙද? ඔයා මොකද මෙතන? ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමෙයිනේ. ඔයා පූස්සිලා නෙමෙයි. මහත පූස්තඩිය. ඒක තමයි. කොහේ පූස්සිලා? පූසිලා නෙමෙයි යා කැච්චිලා. මෙන්න මේක අරින්න. පූසිලා. ඒ මොකද කියනවත් කනවද ඕඩි? ඔයාට ගොඩක් බඩගිනි වගේ. මං තව කන්න දෙයක් ගේන්න. කොහොමද ස්විච් එක හොයාගන්න බෑනේ? ඇයි මේ සේරම ස්විච් ඕෆ් කරලා තියෙන්නේ? ජෝන් හොදි කැච්චිලා ඉන්න ගේ ඇතුලේ දැක්ක නේද? මොකක් අයියෝ අරේ අයියෝ
කන්ද මොනවා හරි දෙන්න ඕනේ. ජෝන්ගේ කාර් එක උනක් කමන්නේ. මෙතන නියමයි. ඕඩි ඔය ටොපි වල කොළ ගලවලා ගන්න ඉක්මනට. මොනවද කරන්නේ? ඒ කැචිලා මේ ඔන්න අල්ලන්න හරි දාගන්න. ඕ කාබු කැච්ච. ඔය හරිම හොඳ කැච්චිලා නේද පුතා? ඔයා දඟ කරන්නේ නේද? පැටියෝ කුචු කුචිය නේද? අර ඉන්නේ කැච්චිලා. ඊළ වරසෙන් අල්ලා ගන්න. එයාව අපහු අල්ලගත්ත එකට සතුටු ඇති නේද? මට අමතක වුණා මෙයාගේ කෑම වෙලාව. පේනවනේ. මම ඉන්න තැනක කෑමක් ඉතින් වරදින්නෙම නෑ තමයිනේ. මේ පූස්තිලා කියන්නේ හරිම බඩගිනි කාරේ. කොයි වෙලාවෙත් ඉතින් මෙයාට ඕනේ කෑම කන්නම තමයි. සැමන්, චිකන්, ඒ වගේම ලසඤ්ඤා. ඔයා දන්නවද මෙයාගේ අතුරුපසරක් මොනවද දෙන්නේ කියලා? මෙයා ආසම කරන රට කජු ටොපි. කියලා වැඩක් නෑ. මේ මාර කැච්චිලෙ තමයි මෙයා නම්. මං ආසම කෑම යත් කන්නේ. අපි දෙන්න එකතුලා කමු නේද බැටියෝ? අයියෝ. මොකද ඕඩි කරන්නේ මේක ශ්‍රී ලංකාවේ කරන වෙලාවක් නෙමෙයි. මෙයා නම් කීයටවත් ඉගෙන ගන්න. හොඳයි. එහෙමනම් මං කැමතිම සෙල්ලම කරමු. හරි? ඔන්න මම විශ්කදා දැන් ගිහිල්ලා අරගෙන එන්න. හොඳයි දැන් එහෙනම් නිදා ගන්න එළියට එන්න. මං ඉන්න ඇතුළට වෙලා. ඕනේ නම් ගේ පෙරලලා දානවා. මම ඇවිල්ලා ආයෙ දොර නම් අදින්නේ නෑ ඕඩි ඈ. පැන්ට්‍රියම් ප්‍රොසෙසර් එක නැති වෙලායි තියෙන්නේ. ඒක හොයාගන්න බැරි වුණොත් මට සෙනසුරු වෙත වෙලාවටම ය아가න්න බැරි වෙනවා. මේ තියෙන්නේ ඒක. මේ පෘථිවි ජීවියා මගේ දවස බේරලා දීලා මට ලොකු උදව්වක් කළේ. කොයි විදියටද මං ඔයාලට උදව් කරන්න ඕනේ මිත්‍රයෝ? පේන විදියට ලසඤ්ඤා කන තැඹිලි පාට එක්කෙනා ඔයාට ගොඩක් අඩප්ටේට්ම් කරනවා වගේ. දැන් මේ දෙන්නව මාරු කරලා අරයට පාඩමක් උගන්වන්න වෙලාව හරි. දැන් ඉතින් තේරෙම හරි. ඕඩි අනේ එපා. ගාෆි නියම විහිළුව. මං හිතුවේ ඕඩි කියලාමයි. කොහොමද ඕඩි කොහෙ ගිහින්ද? මොකද්ද මේ ජරාම ජරා ගන්න ඈ? අපෝ නිකන් බල්ලෙක් කට ඇරිලා වගේ. මොකද මේ කොහමද දත්තික මැද ගන්න ඕනේ? මං කොහමද එළියට ආවේ? හීනෙන් ඇවිදලාද කොහෙද? මේ ඉන්නේ ඕඩි. එන්න ඇතුළට උදේ කෑම ලෑස්ති. අනේ තාම මගේ නමවත් හරියට කියා ගන්න බෑ. අනේ අම්මේ ලසඤ්ඤා සුව දෙන්නේ යන් ඉක්මනට. පොඩ්ඩක් කොහොම ඉන්නෝ? ඔයා ගාෆිලි නම් මම කවුද?
ඕජී මායි මාළු වෙලා. අපොයි. මේ මොකද මේ වෙලා තින්නේ? එතකොට මේ ඕජි කන්නේ මගේ ලසන්‍ය නේද? මෙන්න ඕඩි. ඊයා ඕවා කන්නේ මේ මගේ කටකඳ ගහලා පෝ. මම ඕවා කන්නේ නැහැ. යන ඕජි මගේ ලසන්‍ය ටික මට දීලා. මේ මොකද මේ වෙන්නේ? අයියෝ මං හීනයක්ද දකින්නේ. අනේ අයියෝ අනේ. ඕඩි ඔයා මට මොන හරි කියන්නද හදන්නේ? ආව් අනේ මම ගාවිල් අර ඉන්නේ ඕඩි අපි දෙන්නගේ පෙරුමාරු වෙලා අයියෝ බේර ගන්න. මට තේරුණා ඕඩි ඔයාට ඇවිදින්න යන්න ඕන වෙලා නේද? අයියෝ මොකද අපරාධය දුන්නේ මට. ඇයි ප්‍රශ්නයක් දෝඩි? උයි මොකද මේ? අනේ මට හිණයක් පැපෙන්නේ. අයියෝ මොකද මේ වෙන්නේ? අනේ මට තේරෙන්නේ. මට මේ මොකුත් තේරෙන්නේ නැහැ. ඕජි මං කැමතිව පුටුවේ ඉඳගෙන කැමතිම කෑම කනවා. අයියෝ කැමතිව වැඩ සටහන බලනවා. ඔක්කොටම මඩ මගේ ඇඟ. එන්න ඕඩි අපි තව වට කීපයක් දුවමු. මගේ ජීවිතේ වැඩිම දුවපු දවසාද. අයියෝ. ආලින් මම ගාෆිල් මම ඕඩි නෙමෙයි. ඒක හරි. ඔයා ගාෆිල් නම් මං එංගලන්තේ මහරජින. ආලින් පොඩ්ඩක් ඉන්න. මම තමයි ගාෆිල්. මට ඔප්පු කරන්න පුළුවන්. ඔයාට මතකද මං ඔයාගේ බර්ත්ඩේ කේක් එක සම්පූර්ණයෙන්ම කෑවා. ඇයි එක දවසක් මං ඔයත් එක්ක හම්බෙලා මතකද කතා කර කර ඉන්නකම මට නිින්ද ගියේ. ටීවී එකේ ඉස්සරහ. හරින දේවල් මතක් කරලා දුන්නට ස්තුතියි. ඒත් ඔයා ඔඩිගෙන් ඇතුළට වෙලා මේ මොකද කරන්නේ? මං දන්නේ කොහොමද? සමහර විට ඔයා ඔඩිට කරන නරක වැඩවලට විපාක ලැබිලා තියෙනවා. ඔයා හරියටම හරි. මං එයාට සැලකුයි හරියට බල්ලෙකුට වගේ. දැන් මං බල්ලෙක් වෙලා. දුක් වෙන්නේ පාගාෆින්. හිතන්න ඔයාට බල්ලෙක් විදියට කරන්න පුළුවන් අලුත් දේවල් ගැන. මොන වගේ දේවල්ද? දවස් 30ම නකුට වනවන හිට මෙහෙට දුවන්නයි, ජරා වතුර බොන්නයි මොනවද? අයියෝඩි අද නම් ඇත්තටම ලස්සන දවසක්. ඔයාට තේරෙනවනේ? ඔන්න මට තරහ යනවා. gmail.com ඕඩි මොකද මේ කරන්නේ? මේ බල්ල මාව මටන්ද බලාගෙන ඉන්නේ. ඕඩි මෙන්න මෙහාට එන්න. ගාෆිල් හිතාගන්න මේක ඔයා කරන අන්තිම වැරද්ද කියලා. මේ මට නෙමෙයි මෙයාට පාඩුවේ ඉන්න දෙන්න. ඕඩි මොකද්ද ප්‍රශ්නේ? ඔයා ගාෆිල්ව ආරක්ෂා කරනවද? ඔව්. මේ පූස්තඩිය ඔයාට කරපු එකම හොඳ දෙයක්වත් තියෙනවද කියලා බලන්න. හොඳ දෙයක් නේද මේ හොඳ දෙයක් කොහෙද මේ මොකද්ද? මං මස් කට්ට. ඕඩි මේ කාරණේ පොතේ ජෝක මෙහෙට තින්ද. මෙහාට මං කියන විදිහට ඉන්න ඕනේ තේරුණාද? කොයි පැත්තටද අර පූස්තඩිය දිව්වේ? ඔඩකින ඔය ඇත්තද කියන්නේ කියලා අපි කොහොමද දන්නේ? ඇත්තමයි. මගේ බලු හදවත පල්ලා. යාන්තම් ඒ කරදරෙන් ගැලවුණා. ඕඩි මෙන්න මෙහාට එනවා යන්න. ඕඩි කොහෙ ගියාද මන් දන්නේ මේ ඕඩියා. ඕඩි අයියෝ යන්න ඕඩියෝ. දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා. මේ වදකාර පූසව මෙහෙන් එලවලා දාන්න මේක හොඳ අවස්ථාවක්. දැන් ඉතින් පාසල් කරලා රට යවනවා. මං ඔයව මේ පාර යවන්නේ ඉතියෝපියාවට. කවුරු හරි පොලිසියට කතා කරන්න. අනේ මේ ලුම් කාර්යය මගේ යාළුවෝ උස්සගෙන යනවා. අයියෝ සුදු වෑන් එකක් නෙමෙයි නිල් වෑන් එකක්. අයියෝ
හොදි ඔයා කොහෙද ඉන්නේ හොදියෝ අනේ කොහෙද ඉන්නේ බල්ලන්ට කොහෙද නියපොතු තියෙන්නේ බල්ලන්ට නෑනේ ඒයි මොනවද ඕක ඇතුළට වෙලා කරන්නේ? බල්ලන්ට වඩා පූසෝ උසස් කියලා කියන්න තවත් සාධක තියනවද මං අහන්නේ අවශ්‍ය වෙලාවක හූරන් නියපොතු ටිකක්වත් නෑනේ මේ බල්ලන්ට ඔබ පොඩ්ඩක් ඉන්න ඕනි. මේ මොකද්ද මේ ලැප්ටොප් එකක්ද මේකේ මොන Facebook යන්න පුළුවන් වෙන මොනවද? කොහෙ ගියාද මේ මොඩ පෝස්ට් අදියා? ඔය හොලකම් කරන් යන්නේ පෝස්ට් අදියා එනවා. අනේ මන් දන්නේ. ඒ ඕඩි ඔහම ඉන්න ඕඩි ඔහම ඉන්න ඕඩි ඉන්න. අපොයි කියන්නේ මේ පැත්තේ ඇහැට එනවා වතකාර බලල් තඩියා. මේ පැත්තේ නෙවෙයි ඕනි මේ පැත්තට යන්. පණින්න විදියන්නේ ආගම සී කරගන්න විතරයි තියෙන්නේ. අපි කාලයක් එකට සතුටින් හිටියා ඕඩි. ජීවිතේ ඇති ඔහම තමයි. අපි කාටත් ඡන්ද වෙනවා. පෘථිවි ජීවියා මොකද කරන්න කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. එයා කරදරයක වැටිලා. අනේ කවුරුවත් නෑ මේක ගන්න. මම මේ වෙලාවේ කරපු දෙයක් නොකර ඉන්නේ මට තිබුණේ. දැන් හැම දෙයක්ම තවත් අවුල් වෙන්න කලින් නිවැරදි කරලා දාන්න ඕනේ. මගේ නාම්බරේ තැඹිලි පාට රූපේ මත ආයෙමත් ලැබිලා. සාන්දේ වගේ මම වගේ ඒකත් මට කරදරයක් වුණානේ. හැමදේම වෙලා ගන්න පුළුවන් නම් ඔය පුටුවත් අපිට කජ්ජද්ද නේද ඕඩි?